අයියාලුවනේ අද ඔයාලා එකතු වෙලා ඉන්නේ ගමේ රසට මාළු ඇඹුල් දෙයල් කරියක් සාදා ගන්න ආකාරය බලන්න. මම දැන් ඉන්නේ කහඳුවත්ත පාලම අසල තිබෙන මාළු ලෑල්ල ගාව. මෙම මාළු ලෑල්ලේ මාළු ඉතාමත් අලුත්. මේ මාළු වර්ගය තමයි බලයා. අපි බලමු බල මාළු කපා ගන්න ආකාරය. මේ තියෙන්නේ සෝදාගත් මාළු. ඉන්පසුව කුළුබඩු වර්ග. ගොරකා, ගම්මිරිස්, ලුණු, කරපිංචා, රම්පේ. ගම්පේ සහ කරපිංචා අපිට අවශ්‍ය වන්නේ අන්තිමට. ගම්මිරිස් මේසැඳි කිහිපයක්, ලුණු මේසැහැඳි කිහිපයක්, රසානුව ගොරක මේසැහැඳි කිහිපයක්. එයට ජලය ස්වල්පයක් දමා මිශ්‍ර කරගත යුතුය. ඉන්පසුව හොඳින් සෝදාගත් මාළු කැබලි මෙම දවටනේ හොඳින් මිශ්‍ර කරගෙන විනාඩි කිහිපයක් සීසන් වෙන්න තැබිය යුතුය. එම සීසන් වෙන්න තැබීමෙන් අපි බලාපොරොත්තු වන්නේ මෙම කුළුබඩු ද්‍රව්‍ය මාළු තුලට කාවදීමයි. ඉන්පසුව මැටි හට්ටිය තුලට මෙම ආකාරයට රම්පේ කොළ තවරා ගන්න. අපි කපාගත් රම්පේ කොළද මේ ආකාරයට එකතු කරගන්න. සෝදාගත් කරපිංචාද මේ ආකාරයට අතුලත් කරගන්න. ඉන්පසුව සීසන් වෙන්න තැබූ මාළු කැබලි මෙම ආකාරයට අතුරා ගන්න. කෙසෙල් කොළයක් කපා සෝදා මෙම ආකාරයට වසා ගන්න. මේ තියෙන්නේ මදගින්නේ තම්බාගත් රසම රස මාළු ඇඹුල් දියල් කරිය.